iPhone කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. AirAsia app එක use කරලා flight එක book කරගන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා AirAsia Move app එක download කරගෙන ඔයාගේ account එක register කරගන්න. ඊට පස්සේ මේ වගේ interface එකක් ඔයාලට හම්බ වෙනවා. ඒකේ උඩම ඔයාගේ account name එක පෙන්වන තැන select කරගෙන settings වලට ගිහිල්ලා ඔයාගේ currency code එක LKR වලට select කරගන්න. ඔයාලට language එක change කරගන්න ඕන නම් languages ගිහිල්ලා ඔයාලට අදාළ language එක select කරගන්න. ඊට පස්සේ ඔයා ආපහු home page එකට ගිහිල්ලා මේ flight කියන icon එක උඩ click කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ round trip කියන එක උඩ ක්ලික් කරලා ඔයාට ඕන ඔප්ෂන් එක මෙතනින් සිලෙක්ට් කරගන්න. ඔයා යන ෆ්ලයිට් එක එන ෆ්ලයිට් එක දෙකම එකපාර බුක් කරනවා නම් round trip කියන ඔප්ෂන් එක තමයි යූස් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන from කියන ෆීල්ඩ් එක සිලෙක්ට් කරගන්න. මෙතන ඔයා පිටත් වෙන්න බලාපොරොත්තු වෙන country එකේ එයාපෝට් එක සිලෙක්ට් කරගන්න. අපි මෙතන බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එක තමයි සිලෙක්ට් කරගන්නේ. ඊට පස්සේ to කියන ෆීල්ඩ් එකේ අපි යන්න බලාපොරොත්තු වෙන ඉන්න country එකේ එයාපෝට් එක තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. අපි මේ වීඩියෝ එකේ Dong Muan ඉන්ටර්නැෂනල් එයාපෝට් එක තමයි සිලෙක්ට් කරගන්නේ. ඊට පස්සේ අපි පිටත් වෙන දිනය සහ පැමිණෙන දිනය සිලෙක්ට් කරගන්න ඕනේ. ඔයාට මෙතන හැම ඩේට් එකකටම අදාළව බේසික් ටිකට් ප්‍රයිස් එක යටින් ඩිස්ප්ලේ වෙනවා. ඔයාට අදාළ ඩේට් රේන්ජ් එක මෙතනින් සිලෙක්ට් කරනකොට ඒකත් කන්සිඩර් කරන්න පුළුවන්. අපි පිටත් වෙන දිනය ජූනි 25 සහ පැමිණීම දිනය ජූනි 30 වගේ සිලෙක්ට් කරගමු. ඊට පස්සේ අපි guest කියන තැන ක්ලික් කරගන්න ඕනේ. මෙතන අපිට ඇඩ් කරගන්න පුළුවන් අපේ guest count එක. ඒ වගේම අපිට ඕන travel class එක මෙතනින් select කරගන්නත් පුළුවන්. අපි මෙතන economy කියන travel class එක select කරගෙන done කරනවා. ඊට පස්සේ search කියන button එක උඩ ක්ලික් කරගන්න. මෙතන කලින් select කරගත්ත airport දෙකේ නම් දෙක මෙතන ඩිස්ප්ලේ වෙනවා. ඔයා කලින් සිලෙක්ට් කරගත්ත ඩීටේල්ස් වලට අදාළව available තියෙන flights details මෙතන ඩිස්ප්ලේ කරනවා. ඔයාට මෙතනින් ඔයාට ගැලපෙන ෆ්ලයිට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාට මෙතන බලා ගන්න පුළුවන් non stop flight තියෙනවා. ඒ වගේම transit තියෙන flight තියෙනවා. ටිකට් price එක බලා ගන්න පුළුවන්. කොච්චර වෙලාවක් travel කරනවද කියන time එක පෙන්නනවා. departure time එක පෙන්නනවා. arrival time එක පෙන්නනවා. ඒ වගේ details බලා ගන්න පුළුවන්. hand luggage එකේ කොච්චර කිලෝ ප්‍රමාණයක් අරන් යන්න පුළුවන්ද කියන details ඔක්කොම මෙතන ඔයාලට display කරනවා. අපි මේ non stop කියන ෆ්ලයිට් එක සිලෙක්ට් කරගමු. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට පෙන්නනවා. මෙතන ඔයාලට ඇඩිෂනල් පැකේජ් ඩීටේල්ස් තමයි පෙන්වන්නේ. ඔයාලට මෙතනින් කැමති පැකේජ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට ඩිස්ප්ලේ වෙනවා. ඔයාලට මෙතන උඩින්ම පෙන්වන්නේ ඔයා සිලෙක්ට් කරගත්ත පිටත් වෙන්න සිලෙක්ට් කරගත්ත ෆ්ලයිට් ඩීටේල්ස් ටික තමයි මෙතන පෙන්වන්නේ. අපි අතන කලින් වැලියු පැක් එක ඇඩ් කරගත්ත නිසා දැන් මෙතන ටෝටල් එක 61000 ගාණක් තමයි පෙන්වන්නේ. ඊට යටින් පෙන්නනවා අපිට රිටර්න් අවైలබල් තියෙන ෆ්ලයිට්ස් ටික. රිටර්න් ෆ්ලයිට්ස් වලත් කලින් වගේම non stop flights තියෙනවා. ඒ වගේම transit available තියෙන flights තියෙනවා. ඔයාලට කැමති ඔප්ෂන් එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්.
හරි අපි සිලෙක්ට් කරගන්නවා මේ non stop flight එක. return flight එකටත් අපිට option හම්බ වෙනවා සිලෙක්ට් කරගන්න. අපිට additional luggage space add කරගන්න පුළුවන්. ඒ වගේම meals add කරගන්න පුළුවන් මෙතනින්. අපි මෙතනත් value pack කියන option එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන අපිට අපේ passenger details add කරන්න ඕනේ. මෙතන adult කියන තැන incomplete click කරන්න. ඊට පස්සේ මෙතන තියෙන fields වලට අදාළව ඔයගොල්ලන්ගේ passenger details ටික add කරන්න. මෙතන මතක ඇතුව passport එකේ තියෙන විදිහටම තමයි අපි නම fill කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන continue to add on කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ details ටික ඔයාලට display වෙනවා. ඔයා select කරගත්ත additional packages details display වෙනවා. ඒවා top up කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ total ticket price එක මෙතන display වෙනවා. ඒ වගේම ඔයාලට ෆ්ලයිට්ස් දෙකටම මේ වගේ ඇඩ් කරගන්න පුළුවන්. කැමති නම් එක ෆ්ලයිට් එකකට ඇඩ් කරගන්න පුළුවන්. නැත්නම් දෙකටම ඇඩ් කරගන්න පුළුවන්. මෙතන ඔයා සිලෙක්ට් කරගන්න කිලෝ ගානට අනුව ප්‍රයිස් එක පහළ පෙන්නනවා. අදාළ කිලෝ ගාන සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ done ක්ලික් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහායින් පෙන්නනවා ඇඩ් කරපු බැගේජ් එකේ කිලෝ ගාන. ඒ වගේම ඒ ඇඩ් වුණ මුළු ටෝටල් එක පල්ලෙහා බලා ගන්න පුළුවන්. මෙතනදී සිලෙක්ට් කරන්න පුළුවන් මීල් එක. ෆ්‍රී මීල් එකක් හම්බ වෙනවා. ඒ වගේම අපිට ඕන නම් තව ඇඩ් කරගන්න පුළුවන් එක්ස්ට්‍රා මීල්. මෙතන ඇඩ් මීල් කියන එක ක්ලික් කරාට පස්සේ ෆ්‍රී හම්බෙන මීල්ස් ටික ඉස්සෙල්ලම පෙන්නන. මෙතනින් පුළුවන් ඒ අදාළ මීල් එක සිලෙක්ට් කරගන්න මුලින්ම පළවෙනි ෆ්ලයිට් එකට. ඊට පස්සේ ඒ ෆ්ලයිට් එකෙන් ඔයාලා මොනවද ගන්න කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම එකට වෝටර් බොටල් එක තමයි ෆ්‍රී හම්බෙන්නේ. එහෙම නැත්නම් වෙන ඩ්‍රින්ක්ස් ඇඩ් වෙනවා නම් ඒවට එක්ස්ට්‍රා charge වෙනවා. මීට අමතරව ඔයාලට තව වැඩිපුර මීල්ස් ඇඩ් කරගන්න ඕන නම් ඇඩ් කරගන්න පුළුවන්. ඒවට එක්ස්ට්‍රා charge වෙනවා. ඒ විදිහට ඔයාලා සිලෙක්ට් කරන ඕනම ඩ්‍රින්ක් එකක් හෝ එහෙම නැත්නම් මීල් එකක් සිලෙක්ට් කරාම ඒ ගාන පහලින් ඔයාලට පෙන්නනවා. ඒ වගේම ඒත් එක්ක ඔයාලට next ෆ්ලයිට් එක සිලෙක්ට් කරාට පස්සේ ඒ එන ෆ්ලයිට් එකේ අදාළව ෆ්‍රී හම්බ වෙන මීල්ස් ටිකත් අර වගේම වෝටර් බොටල් එක ෆ්‍රී හම්බ වෙනවා. ඊට අමතරව ඇඩ් කරන ඕනම එකකට එක්ස්ට්‍රා charge වෙනවා. ඒ ටෝටල් එක පහලින් බලා ගන්න පුළුවන්. මීල්ස් සිලෙක්ට් කරලා ඉවරනහම done ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ටෝටල් එක ඇඩ් වෙලා පහලින් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ සීට් එක සිලෙක්ට් කරගන්න. මෙතන pick a seat බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරාට පස්සේ ඔයාලගේ
ෆ්ලයිට් දෙකට අදාළව පෙන්නනවා ඒ අදාළ සිලෙක්ට් කරගන්න පුළුවන් සීට්ස් මොනවද කියලා. එතනින් ඔයාලා සිලෙක්ට් කරගත්ත පැකේජ් එක අනුව තමයි සීට් සිලෙක්ට් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි සිලෙක්ට් කරගත්තේ වැලියු පැක් එක නිසා ඒකේ සීට්ස් අවైలබල් වෙන ඒවා තමයි මේ අලු පාට කොටු වලින් පෙන්නන්නේ. එතනින් ඔයාලට කැමති සීට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මුලින්ම අපි සිලෙක්ට් කරගන්න ඕනේ පිටත් වෙන එයාප්ලේන් එකේ සීට් එක. ඊට පස්සේ next flight දෙන්න. next flight එකේ arrival flight එකේ සීට් එක බුක් කරගන්න තියෙන්නේ අපිට. ඊට පස්සේ done කරන්න සිලෙක්ට් කරලා සීට් එක. ඔයාලට travel insurance එකක් අවශ්‍ය වෙනවා නම් ඒකත් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ස්පෙෂල් ඇසිස්ටන්ස් වීල්චෙයාර් වගේ දේවල් අවශ්‍ය වෙනවා නම් ඒකත් අපිට මෙතනින් රික්වෙස්ට් කරගන්න පුළුවන්. ඇඩිෂනල් charge එකක් ඇඩ් වෙනවා හැබැයි. ඔයාලට අවශ්‍ය නම් ෆ්ලයිට් ඩිලේ කව එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒකට එක්ස්ට්‍රා charge එකක් ඇඩ් වෙනවා. හැබැයි මේ ඔප්ෂන් දෙකම හම්බ වෙනවා ෆ්ලයිට් එකක් ඩිලේ වුණොත්. ඊට පස්සේ මේ විදිහට අපේ ටෝටල් පැකේජ් එක පෙන්නනවා. ටෝටල් amount එක යටින් පෙන්නනවා. මෙතන රිෆන්ඩ් ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා ඒගොල්ලෝ. ඔයාලට කැමති නම් 80% රිෆන්ඩබල් ඔප්ෂන් එකට යන්න පුළුවන්. හැබැයි එක්ස්ට්‍රා charge එක ඇඩ් වෙනවා. නැත්තම් non refundable booking එකකට යන්න පුළුවන්. මෙතන උඩ තියෙන show more button එකෙන් payment details වල තියෙන show more button එකෙන් ඔයාලට පුළුවන් payments වලට අදාළව තියෙන amounts details බලා ගන්න. additionally add වෙච්ච package එකට අමතරව තියෙන amounts මෙතන display කරනවා ඔක්කොම. ඊට පස්සේ continue to payments දෙන්න. මෙතනින් ඔයාට ඔයාගේ payment details add කරන්න පුළුවන්. payment details add කරලා purchase කරාට පස්සේ ඔයාට booking confirm එකක් හම්බ වෙනවා. මේක තමයි booking confirm එක. මේකේ ඔයාගේ guest details උඩින්ම තියෙනවා. flight details ඔක්කොම ඇඩ් වෙලා තියෙනවා. ඔයාට ඒව චෙක් කරගන්න පුළුවන් හරිද කියලා. ඔය ඇඩිෂනලි ඇඩ් කරගත්ත පැකේජ් ඩීටේල්ස් ඔක්කොම පහලින් ඩිස්ප්ලේ වෙනවා. ඔයාට ඒ ටිකත් චෙක් කරගන්න පුළුවන්. සීට් නම්බර් එකයි මීල්ස් ලගේජ් ඔක්කොම ඩීටේල්ස් ටික මෙතන ඩිස්ප්ලේ වෙනවා. thank you මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට. ඉස්සරහට අපි බැංකොක් travel වීඩියෝ ටිකකින් හමු වෙමු.